හැමෝම මේ උත්සව සමය නිසා කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක ඔයාලට වටින වීඩියෝ එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අද 12 වෙනිදා ඒ වගේම තමයි 13 වෙනිදා ඉඳලා ඉතින් අලුත් අවුරුද්දට සමරන අයට නම් චාරිත්‍ර පටන් ගන්නවා. ඉතින් එතකොට මේ පාරේ ස්නානය කරන්න තියෙන අපිට දියුල් පත්‍යුෂ මිශ්‍ර නානු ගාලා තමයි ස්නානය කරන්න තියෙන්නේ. ඉතින් හැමෝටම මේක හොයාගන්න බැරි නිසා මෙන්න මේ දේ ඔයා හෙට කරන්න. මේකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් වගේ කොණ්ඩෙට ගන්න පුළුවන්. මේ තියෙන කටුවනෝද ශාකයේ කොළ. ඉතින් මේ විදිහට හොඳින් පිරිසිදු කරගන්න. මේවා එකින් එක හොඳින් පිරිසිදු කරගන්න ඕන. මම වීඩියෝ එක ගන්න නිසා තමයි මේක තනිය අතින් මේ විදිහට කරන්නේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මේ කටුවනෝදා කොළ ටික හොඳින් හොදගෙන මේ විදිහට කඩලා අතින්ම කඩලා වලට පුළුවන් දාගන්න. ඊට පස්සේ ඔයා කොණ්ඩෙට පාවිච්චි කරන ඔයිල් එකකින් ටිකක් මේකට ඇඩ් කරන්න මේ සෑදි දෙකක වගේ ප්‍රමාණයක්. ඇඩ් කරගෙන මම මෙතනදී බිත්තර දෙකක් එකතු කරගන්නවා. එක බිත්තරයක් තමයි ඔයාලට පෙන්නුවේ. නමුත් බිත්තර දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකේ මෙන්න මේ කොළ වගේ තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ අර අවශ්‍ය නැති කොටස අයින් කරලා ඉවර වෙලා මම මේ විදිහට මගේ ඔයිල් ඇප්ලිකේටර් එකට මේකට දාගෙන ඇප්ලයි කරගන්නවා. ඉතින් මම නම් මගේ අත්තම්මට කියලා තමයි ගාගන්නේ. ඔයාලට ඉතින් මේක තනියෙන් උනත් කරගන්න පුළුවන් ඔයිල් ඇප්ලිකේටර් එකක් තියෙනවා නම් හරිම ලේසි. ඒ වගේම තමයි ඔයිල් ඇප්ලිකේටර් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක භාජනයකට දාලා හදාගෙන ඔයාගේ හිස් කබලට සහ කෙස්වල අග වෙනකම මේක හොඳට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට ගාගත්තට පස්සේ ඇඟිලි තුඩු ගොඩක් තද කරන්නේ නැතුව සහ මේක වියලෙන්න කලින් තමයි කරන්න ඕනේ. චුට්ටක් ඔයාගේ ස්කැල්ප් එක ටිකක් මසාජ් කරන්න. මොකද මේ කටුවනෝද ශාකයේ කොළ කියලා කියන්නේ ඔයාගේ කේශ මූල ශක්තිමත් කරන්න පුළුවන් ගොඩාක් වටින විටමින්ස් මේකේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඩැන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒකටත් මේක හොඳයි. ඊළඟට මේ තියෙන දියුල් කොළ. ඉතින් දියුල් ශාකය හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අර විදියට කරන්න. දියුල් ශාකය හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ විදියට try කරන්න. ඉතින් අර හෙයා මාස්ක් එක දාලා ඉන්නකොටම තමයි මම ඔයාලටත් මේක පෙන්වන්න ඕන නිසා කරන්නේ. මේක 13 වෙනිදාත් මම කරනවා. ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕන නිසා තමයි අද පෙන්වන්නේ. මේ විදිහට කොළ ටික සුරලා අරගෙන මම වංගෙඩියට දාලා මේකට ඔයාලට තෙල් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර චුට්ටක් වගේ එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක කොටා ගන්න තියෙන්නේ වංගෙඩියෙන්. වංගෙඩියට දාලා මේක හොඳට කොටා ගන්න ඕනේ. ඉතින් කොටා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මම දාලා හිටපු හෙයා මාස්ක් එක උඩින්ම මේක ඔයාලට ගාලා පෙන්නනවා. ඉතින් දියුල් පත්‍යුෂ කියලා කියන්නේ මේක මේ චාරිත්‍රාක් විදියට කරන දෙයක් විතරක් නෙමෙයි. මේ දියුල් පත්වල මේ යුෂවල ඔයාගේ හිස් කබලේ තියෙන වියලි ස්වභාවය නැති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා දන්නවා දියුල් ගෙඩිය ගත්තාම අපි සාමාන්‍යයෙන් මලබද්ධය වගේ දේවල් වලට ඒ වගේම තමයි ශරීරයේ තියෙන උෂ්ණාධිකව තියෙන ලෙඩ රෝග වලට දියුල් ගෙඩිය අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ කොළවල තියෙන පෝෂණය. ඉතින් මේ දේවල් ඔයා ගෑවා කියලා කිසිම හානියක් ඔයාගේ කොණ්ඩෙට වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් try කරන්න. ඉතින් ඒ වගේම තමයි මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි දවසින් දවස ඔයාලා නිරෝගී වෙන්න. ඒ වගේම ඔයාලා හැමෝම තව තවත් ලස්සන වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දෙන් පස්සේ නැවත මම ඔයාලට වටින වීඩියෝ ගේන්නම්. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබම සුබ ජයග්‍රාහී දවසක්.